Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ඉන්නේ biology කියන subject එකට කොහොමද MCQ ඒ වගේම structured essay සහ essay කියන කොටස් තුනම balance කරලා ඒකක් ගන්න කියන එක ගැන. ඉතින් මගේ biology වලට තිබ්බ ඒකකට කරපු වැඩ සහ ඒ අත්දැකීම් තමයි මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි channel එකට අලුත් කෙනෙක් නම් මම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ විදිහේ දෙවන වසර ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපි එකතු වෙමු. කොහොමද bio වලට ඒකක් හරියටම ගන්න කියලා එකට. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරිලම. ඒ කියන්නේ ගොඩක් කට්ටිය දන්නවා MCQ structured essay සහ essay විදිහට තමයි මේ bio paper එක ඒ කියන්නේ ඒක structurally හැදිලා තියෙන විදිහ. එතකොට ළමයි MCQ 50ක් තියෙනවා. structured essay අපි 4ක් ලියන්න ඕනි. ඒ වගේම තමයි essay 4ක් ලියන්න ඕනි. essay අපිට තෝරගන්න පුළුවන්. structured essay සහ MCQ කියන ඔක්කොම අපි කරන්න ඕනේ. එතකොට ළමයි මේ MCQ paper එක ගැන ගත්තොත් එහෙම MCQ 50ක් නේ ලැබෙන්නේ. මේ MCQ 50ට ළමයි පැය දෙකක කාලයක් ලැබෙනවා. අපි ඉස්සෙල්ලාම MCQ paper එක ගැන කතා කරමු. මේ පැය දෙකක කාල සීමාව ඇතුළතදී ඔයාලට එක ප්‍රශ්නයකට මිනිත්තු 2.5 වගේ හම්බ වෙනවා. ඒ කියන්නේ විනාඩි දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා ඔයාලට එක MCQ එකකට ළමයි. එතකොට මේ bio paper එක ගැන කතා කරද්දී ළමයි MCQ paper එක සාමාන්‍යයෙන් පැය භාගකින් විතර කරන්න පුළුවන්. හොඳටම පාඩම් කරලා ඉන්න ළමෙක් නම් මේක විනාඩි 15න් විතර උනත් ගන්න පුළුවන්. ඒ තරමටම ඒ කියන්නේ බයෝ කියන එක හරියට පාඩම් කරලා තියනවා නම් මේක අවංකවම පැය භාගයකින් විතර ගන්න පුළුවන්. එතකොට ළමයි අපි බයෝ MCQ paper එක ගැන කතා කරද්දී ඒක කරන පිළිවෙලක් තියෙනවා. ඉස්සල්ලාම අපිට හැම MCQ එකක්ම බෑනේ ළමයි. පළවෙනියට paper එක ගත්තට පස්සේ paper එකේ 1 ඉඳන් 50ට විතර තියෙන ප්‍රශ්න මේ ප්‍රශ්න ටික බලන්න ළමයි paper එක අතට අරගෙන හරි. පළවෙනි ප්‍රශ්නේ මෙහෙම ආදිවෙනි පාඩම සත්‍යයෙන්. Tamanට අස්ති පාඩම එහෙම ලොකුවට වෙන්න අස්ති පාඩමෙන් ඉච්චර නැහැ. ඒ කියන්නේ paper එක ගැන දල්ලා idea එකක් කොළුවට ගන්න ඕනේ. මේක exam එකට කලින් 5 පාරක්වත් කරලා තියෙන්න ඕනේ. එහෙම කරොත් තමයි exam එකේදී මේක හරියටම කරගන්න පුළුවන් වෙන්නේ මේ ටෙක්නික් එක. එතකොට paper එක ගැන දල්ලා idea එකක් ගන්න ඕනේ. එතකොට Tamanට confident level එකක් හැදෙනවා. මම මේ bio paper එක මට ලේසි වගේ. MCQ මෙන්න මෙච්චර ප්‍රමාණයක් මට ගන්න පුළුවන්. අනිවාර්යෙන් 45ට වඩා ගන්න පුළුවන් කියන එක අපේ ඔළුවට ආවොත් ළමයි අපි පොසිටිව්ව හිතුවොත් එහෙනම් paper එක ගැන ඇත්තම කතාව අපේ paper එක ලේසි කියලා අපේ ඔළුවට ආවොත් ඒක ඇත්තටම ලේසි වෙනවා. හැබැයි හිතන්න පළවෙනි ප්‍රශ්නේ මොහාට තේරුමක් ආවොත් අනේ මේ paper එක අමාරුයි වගේ. එහෙම වුණොත් ළමයි මේක ටිකක් ප්‍රශ්නයක් වෙනවා. මොකද ලේසි කියලා හිතනොත් ඒක අපිට ලේසියෙන් කරන් යන්න පුළුවන්. අමාරුයි කියලා හිතනොත් ඒක අමාරුවෙන් තමයි කරන් යන්නේ අපි. ඇත්තම කතාව ගත්තොත් එහෙම අපි අපේ සාමාන්‍ය ජීවිතයේ දෙයක් ගන්නකො උස්සව කන්දක් නගින්න තියෙනවා. අනේ මේ කන්ද නගින්නම් අමාරුයි කම්මැලි කියලා හිතනොත් ඇත්තටම නැග ගන්න බෑ. හැබැයි නෑ උලන් නෑ නැගගෙන යනවා කියලා හිතුවොත් ඒක නැගලා අනිවාර්යෙන් බහින්න පුළුවන් නේ ළමයි. ඒ හින්දා මේ පේපර් එක කියන්නේ ඒ වගේ දෙයක්. ඒ හින්දා තමන්ගේ පුළුවන් තරම් පොසිටිව් තින්කින් හදාගන්න. ඊළඟට එකේ ඉඳන් 50 වෙනකම් ප්‍රශ්න ගත්තට පස්සේ ඔයා හිතන්න ඔයාට කරන්න පුළුවන් හරියටම ප්‍රශ්න 30ක් මට 100% ෂුවර් මේ ප්‍රශ්න 30 අනිවාර්යෙන් හරි මට මේ ප්‍රශ්න 30 අනිවාර්යෙන් හරි ලොගෙත් මේක හරි එහෙම හිතෙන ප්‍රශ්න 30 පළවෙනි පාර කරලා දාන්න ඒ වගේ මේක කරාට පස්සේ ළමයි ඉස්සරහින් හරි ලකුණක් දාගන්න හැබැයි ගොඩක් ළමයන් කරන වැරදි වැඩක් තමයි මේ පළවෙනි ප්‍රශ්න 30 Tamanට කියන්නේ සුපිරියටම පුළුවන් ප්‍රශ්න 30 අරගත්තට පස්සේ යාලා හිතනවා මේ ප්‍රශ්න ටික අනිවාර්යෙන් ලොවෙත් හරිනේ. ඒ හින්දා අනිවාර්යෙන්ම මේක මේ හරිම හරි කියලා. හැබැයි ළමයි සමහර වෙලාවට ඔයාලා මේ ප්‍රශ්න 30න් 10ක්ම විතර වැරදියි කලබලයට මම දන්නවා කියලා හිතන හින්දා හරියට උත්තරේ ගහගන්න බැරි වෙන්නේ. ඒ හින්දා මේ පළවෙනි ප්‍රශ්න 30 ලකුණු 30ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ප්‍රශ්න 30 ලකුණු 30ක් ගන්න පුළුවන් බය නැතුව. හැබැයි ඔයාලගේ කලබල වෙන දේවල් හින්දා සහ ඕවර් කොන්ෆිඩන්ස් හින්දා වරදින්න පුළුවන්. ඊළඟට ළමයි දැන් ප්‍රශ්න 30ක් විතර හරියට කරානේ. ඔයා හිතන්න ඔයාට ප්‍රශ්න 10ක් විතර ෂුවර්. ඒ කියන්නේ මේක හරියද වැරදිද කියලා නිකන් හිතාගන්න බෑ. MCQ 5 උත්තර 5ක් තියෙන MCQ එකේ උත්තර 5ක් තියෙනවනේ. ඒ උත්තර 5න් ළමයි ඔයාට දෙකක් තියෙනවා තෝරගන්න බෑ. මේකත් හරි වගේ හිතෙනවා නේ මන් දන්නේ වගේ ඒවට ඊළඟ ප්‍රශ්න 10ක් විතර එහෙම තියෙනවා කියලා හිතන්න. ඊළඟට ඔයා යන්න ඕනේ ප්‍රශ්න 10ට. ඒ ප්‍රශ්න 10ට ගියාට පස්සේ උත්තර දැන් පහක් තියෙනවනේ 1 2 3 4 5 කියලා. මේකෙදි ඔයාට 3 අනිවාර්යයෙන්ම ලොවෙත් එන්නේ නැහැ. 5 එන්නෙත් නැහැ.
4 එන්නේත් නැහැ කියලා හිතනොත් එකද දෙකද කියලා හොයාගන්න බෑ. එහෙම වුණොත් ළමයි එන්නේ ඒවට ටිකක් වැඩි වෙලාවක් යනවා. ඒවට විනාඩි 2ක් විතර ඉඳලා හොඳට හිතලා උත්තරේ දාන්න තියෙන්නේ. ඊළඟට ළමයි තුන්වෙනි ප්‍රශ්න කොටස තමයි අමාරුම. ඒ කියන්නේ තමන් පාඩම් කරලත් නැහැ, තමන්ට ෂුවරුත් නැහැ, නිකන් කනා ෂොට් ගහනවා වගේ හිතන ප්‍රශ්න 10ක් හිත තියෙනවා කියලා හිතන්නකෝ. මේ වෙලාවේ ළමයි කරන්න ඕනේ අර වගේ 1 2 3 4 5 කියලා ඔප්ෂන් 5ක් තියෙනවනේ. මේකේ පුළුවන් තරම් අඩු කරගන්න බලන්න. 5 ඉන්නව නැහැ කියලා හිතනොත් ඒක අයින් කරන්න. එතකොට ළමයි වලට තියෙන උත්තර 4යි. කනා ෂොට් එකක් ගහුවත් හරියන්න සම්භාවිතාවක් තියෙනවා 5න් එකකට වැඩිය 4න් එකක් කියන එක. ඒ හින්දා ළමයි එන්නේ මේ විදිහට MCQ පේපර් එක අපිට ගොඩ දාගන්න පුළුවන්. ඊළඟට ළමයි මගේ බයෝ ක්ලාස් එකේ ළමයි දන්නවා මම පේපර් එකක් කරවන්නේ අනිවාර්යයෙන්ම ටයිම් එකට. අපි මේ කොච්චර කතා කිව්වත් වැඩක් නැහැ. ගොඩක් ළමයි පේපර්ස් කරන්න නැඹුරුතාවයක් දක්වන්නේම නැහැ. එහෙම වුණාම ළමයි අපිට හරියම ප්‍රැක්ටිස් එකක් නැතුව A level exam එකේ පේපර් එක ලියන්න බෑ. මොකද අපි කොච්චර පාඩම් කරත් එක්සෑම් එකට ගිහින් කරන්නේ පේපර් එකක් ලියන එකනේ. ඒ හින්දා අපිට හරියට පේපර් එකට ලියන්න පුළුවන් වෙන්න ඕනේ ළමයි. ඒ හින්දා පුළුවන් තරම් පේපර්ස් කරන්න ඒක පාස් පේපර්ස් වෙන තරමට ගොඩක් හොඳයි. හැබැයි ගොඩක් ළමයි කරන වැරදි දෙයක් තමයි පාස් පේපර්ස් කරන්න සිලබස් එක ඉවර වෙනකන් ඉන්නවා. හැබැයි සිලබස් එක ඉවර වෙනකන් ඉන්න එපා. මමත් සිලබස් එක ඉවර වෙනකන් හිටියේ නෑ පාස් පේපර්ස් කරන්න. ඒ හින්දා ළමයි සිලබස් එකේ මේ වෙද්දි අඩුම සත්‍යාවත් ඉවර වෙලා තියෙනවා ඔයාලා පටන් ගන්න පාස් පේපර්ස් කරන්න බැරි කොටස් මේ වෙද්දි කොහොම හරි කවර් කරගන්න බලන්න. මොකද තව මේ වීඩියෝ එක බලන ළමෙක්ට නම් දැන් මාස 7ක් වගේ කාලයක් ඉතුරු වෙලා තියෙන. ඉතින් පුළුවන් තරම් වැඩ කරන්න පේපර් ක්ලාස් එකකට ජොයින් වෙන්න. ඒ වගේම හොඳ රිවිෂන් ක්ලාස් එකක් තෝරගෙන ජොයින් වෙන්න. රිවිෂන් ක්ලාස් 2-3කට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට අපි කතා කරමු ස්ට්‍රක්චර්ඩ් ඉසේ ගැන. ඇත්තම කතාව ළමයි ස්ට්‍රක්චර්ඩ් ඉසේ වල යද්දී නිර්වචන යනවා. එහෙමත් නැත්නම් අර ප්‍රැක්ටිකල්ස් වගේ එන්නේ දේවල් එන්න පුළුවන්. එතකොට ප්‍රැක්ටිකල්ස් නම් අනිවාර්යයෙන්ම ඔයාලා යන ක්ලාස් එකේ ඒ ඉන ටීචර්ට හරි සර්ට හරි රික්වෙස්ට් කරලා ඒක කලින් කරගන්න ඕනි. ඒ වගේම තමයි නිර්වචන කියනවා හරියටම තිතට පොයින්ට් එකම ලියන්න ඕනේ. ළමයි පොයින්ට් තමයි බයෝ ගැන තනිකර පොයින්ට්. A level බයෝ ගැන තනිකර පොයින්ට්. ඒ හින්දා ළමයි හරියට පොයින්ට් එකට තිතට තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ග්ලයිකෝසිලික බන්ධනයක් කියන්නේ කුමක්ද කියලා අහුවොත් එහෙම ඔයාලා යාබද මොනසකරයිඩ් අනු දෙක. යාබද කියන කැලල නැති වුණොත් සමහරට ලකුණු නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ළමයි හොඳට හිතලා බලලා ඒ දේවල් කරන්න පොයින්ට් එකටම පාඩම් කරන්න ඕනේ. ඒක පාඩම් කරන එක මත සහ පේපර්ස් කරන එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඔයා හිතන්න ඔයාට ස්ට්‍රක්චර්ඩ් ඉසේ එකක් කරලා මොනසකරයිඩ් ග්ලයිකෝසිලික බන්ධනයක් කියන කුමක්ද කියන එකේ යාබද කියන කොට සමතකුණා. ඔයාගේ ටීචර් හරි සර් හරි එක හරියට ඔයාකට කියලා දුන්නොත් මොකද? යාබද කියන කැලල නැති හින්දා තමයි ළමයි මේ පොයින්ට් එක ඔයාට ලකුණ නැති වෙන්නේ කියන එක හොඳට ඔලුවට අරගෙන ඊළඟ පාර ඔයාට ආයේ වරදින්නේ නැහැ. ඒ හින්දා ළමයි මේ විදිහට ස්ට්‍රක්චර්ඩ් ඉසේ එක ගොඩ දා ගන්න වෙනවා. ඒ වගේම MCQ සහ ස්ට්‍රක්චර්ඩ් ඉසේ ගත්තොත් එහෙම මගේ ක්ලාස් එකේ ළමයිගෙත් එක්ක බැලුවොත් එහෙම සහ මගේ අත්දැකීම් එක ඒ දෙක ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. එසේ කියන එක තමයි ටිකක් ගොඩ දා ගන්න අමාරු. එහෙනම් අපි බලමු කොහොමද එසේ ගොඩ දාගන්නේ ලකුණු 150න් අඩුම 120ක් 130කට වත් යන්න. හරි ළමයි. එසේ එකක් ගැන කතා කරොත් එහෙම එසේ දෙන්නේ පොයින්ට්ස් විදිහට තමයි ලකුණු දෙන මාකින් ස්කීම් එකේ පොයින්ට්ස් විදිහට තමයි තියෙන්නේ. හැබැයි අපි ඒක එසේ එකක් විදිහට ලියන්න ඕනේ. සමහර ළමයි එසේ ලියන පොයින්ට් විදිහට ඒ විදිහට ලියන්න එපා. එසේ එකක් විදිහට ලියන්න. මොකද එසේ should be එසේ. එසේ එකක් කියන්නේ එසේ එකක් විදිහට ලියන්න ඕනේ. එතකොට ළමයි මේකේ පොයින්ට් ඩිසයිඩ් කරන්නේ මාකින් ස්කීම් එකේ තියෙන විදිහට. ඒක ඇත්තම කතා කිව්වොත් ගොඩක් වෙලාවට රිසෝස් බුක් එකේ විදිහට තමයි එන්නේ. රිසෝස් බුක් එකෙන් පිට එනවා අඩුයි. එහෙම එන්නෙත් නැති තරම්. ඒ හින්දා රිසෝස් බුක් එක පාඩම් කරන්න බය නැතුව වෙන රිසෝසස් හොයන්න ඕනේ නැහැ. එතෙන් ගොඩක් ළමයි අහන වෙන මොනවා හරි රිසෝසස් රිෆරන්ස් බලන්න ඕනේද කියලා ඇත්තම ඕනේ නැහැ. මගේ ක්ලාස් එකේ ළමයි දන්නවා. මම නම් කරන්නේ රිසෝස් බුක් එක. මොකද රිසෝස් බුක් එකෙන් පිට එන්නේ නැති තරම් ළමයි. ඒ හින්දා අපි පොයින්ට්ස් මතක තියෙන්න ඕනි. ගොඩක් ළමයි කියන කතාවක් තමයි අපේ පොයින්ට්ස් මතක නැහැ. හරියට පොයින්ට්ස් ලියා ගන්න තේරෙන්නේ නැහැ. එන්නේ වගේ කතා ගොඩක් ළමයි කියනවනේ. මගේ A level කාලෙත් මට මේ ප්‍රශ්න තිබ්බා. ළමයි එතකොට මම කරේ බයෝ කියන්නේ ළමයි තනිකරම චිත්‍රයක්. හරිද? චිත්‍රයක් කියවනවා තමයි බයෝ කියන්නේ. ඔයා හිතන්න ඔයාට තිබ්බා සයිලෝප්ලාස්මා ගැන විස්තරයක් ලියන්න. එතකොට ඔයා කරගන්න ඕනේ සයිලෝප්ලාස්මා ගැන එකක් ලියන්න තිබ්බා. සයිලෝප්ලාස්මා ඇඳ ගන්න ළමයි. එතකොට සෛල පටලයේ දිත්ව විස්තරයක් තියෙනවා. මේ දිත්ව විස්තරය මොනවද හදලා තියෙන්නේ? ෆොස්ෆොලිපිඩ වලින්. එතකොට ප්‍රෝටීන තියෙනවා. තීරයක් පටල ප්‍රෝටීන් තියෙනවා. ඒත් එක්කම පටලයට ලිහිල්ව බැඳිච්ච පරාන්ත ප්‍රෝටීන් තියෙනවා. ඒත් එක්කම මේ වගේ මොනවද? කාබෝහයිඩ්‍රේට් තියෙන එක ග්ලයිකෝ ප්‍රෝටීන් සහ ග්ලයිකොලිපිඩ් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ ඔළුවේ දල චිත්‍රයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම කොලයක ලියා ගන්න. ඔයාගේ
එක්සෑම් පේපර් එකේ මේක ලියා ගන්න. මොකද ළමයි සමහර වෙලාවට නම් කරනවට ලකුණු දෙනවා. මොකද ළමයි නම් කරනවටත් ලකුණු දෙන අවස්ථා තියෙනවා පේපර් එකේ. ඒ හින්දා මෙන්න මේ විදිහට පේපර් එකක් මේ රූපයක් ඇඳගෙන ඒ රූපේ ටිකෙන් ටික ලකුණු කරන්න. සෛල පටලේ කියන්නේ ෆොස්ෆොලිපිඩයක් තියෙනවා. ඒතන ප්‍රෝටීනක් තියෙනවා. මේක තරල විචිත්‍ර ආකෘතිය කියලා හඳුන්වනවා. සිංගර් සහ නිකොල්සන් මේක හඳුන්වලා දීලා තියෙනවා. එන්නේ මේ විදිහට ළමයි වගේ ඔළුවට පොයින්ට් ගලාගෙන එනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් එසේ එක ගොඩ දාගන්න. එසේ කියන්නේ ළමයි තනිකර පොයින්ට් 150න් අඩුම අපි ඒ කියන්නේ ලකුණු 150න් අපි පුළුවන් තරම් try කරන්න ඕනේ ලකුණු 130කටවත් වඩා වැඩියෙන් ගන්න. එතකොට තමයි ඒකකට යන්න පුළුවන්. මොකද ළමයි ගොඩක් අය MCQත් හරියට කරලා ස්ට්‍රක්චර්ඩ් හරියට කරලා essay කියන කොටස තමයි අනාගන්න යන්නේ. ඒ හින්දා එහෙම කරගන්න එපා. මේකට ගොඩක් ප්‍රැක්ටිස් එක බලපානවා ළමයි. අපිව නිකන් දුවන තරංගයකට දාලා දුවන්න කිව්වට අපිට දුවා ගන්න බෑ. ඒකට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පුළුවන් තරම් බයෝ කරන්න ළමයින්ට මට කියන්න තියෙන්නේ පේපර්ස් කරන්න පේපර් ක්ලාස් එකකට ජොයින් වෙන්න. එහෙම නැත්නම් ඇත්තටම ජොයින් වෙන්න ඕනෙත් නැහැ. Tamanට හරියට තමන්ම මොනිටර් කරන්න පුළුවන් නම් self control එකක් තියෙනවා නම් Tamanට පුළුවන් ඒ වැඩ ටික කරගන්න. ඉතින් ළමයි මේ විදිහට පුළුවන් ඔයාලගේ බයෝ පේපර් එක ගොඩ දාගන්න පුළුවන් තරම් පාඩම් කරනවා පොතක් දිහා බලන් හිටියා කියලා අපිට පේපර් එකක් ලියන්න බෑ. සරලම බයෝ කියන්නේ පේපර්ස් ලියනවා සහ පාඩම් කරනවා කියන එක යන පැරලල් කම්බිනේෂන් එකක්. එහෙනම් ළමයි ඔයාලට මේ බයෝ සහ A level exam ගැන මොකක් හරි තව ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දාන්න මම වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ළමයි ඒ වගේම තමයි ඉස්සරහට past papers discussion එකක් මම දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා channel එකේ. ඉන්න channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතුණා නම් යාළුවෙක්ට share කරන්න. ඉතින් වැඩ ටික හරියට කරන්න. මොකද ළමයි ඔයාලගේ ජීවිතේ කෙවන වටිනම කාලේ තමයි මේක. ඒ හින්දා මේ ඔයාලා කැප කරන එක මිලි තප්පරයක්වත් අපිට යන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් වැඩ කරන්න try කරන්න. කවදා හරි මේ දේවල් ලස්සන දේවල් විදිහට ඔයාලගේ ජීවිතේ අනාගතයට එකතු වෙනවා. එහෙනම් හැමෝටම ජය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.